එක්සත් අරාබි එමිරාජ්‍ය පහුගිය කාලේ ඉරානයට විරුද්ධව යුද මෙහෙයුම් සඳහා යුද මෙහෙයුම් වලට සම්බන්ධ වුණාය කියලා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරලා තියෙනවා. මීට කලින් ඇත්තටම UAE එක මේ ওই විදිහට ඉරානයට විරුද්ධව ප්‍රහාරයන් සඳහා සම්බන්ධ වුණා කියලා විවිධ අවස්ථාවල් වල වාර්තා පළ වුණා. නමුත් ඒවා තහවුරු වෙලා තිබෙන්නේ නැහැ. සමහර වෙලාවට එක්සත් අරාබි එමිරාජ්‍ය ඒවා ඇත්තටම ප්‍රතික්ෂේපත් කළා. නමුත් දැන් ආපහු වතාවක් මේ කාරණේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අප්‍රේල් මාසෙදී අර ලවාන් දූපතේ තියෙන මේ රිෆයිනරි එකකට පහර දීම වගේ සමහර ප්‍රහාර එක්සත් අරාබි එමිරාජ්‍ය විසින් ක්‍රියාත්මක කරපු බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ කාරණේ සත්‍යය නම් එතකොට මේක ඉතා වැදගත් කරුණක් බවට පත් වෙනවා යුද්ධයේ පිළිබඳව කතා කරද්දී. ඊට කලින් සමහර වාර්තා මතුවලා තිබුණා එක්සත් අරාබි එමිරාජ්‍ය මේ ප්‍රහාර වලට සම්බන්ධයි කියලා. විශේෂයෙන්ම මම හිතන්නේ මාර්තු මාසෙදී එකපාරක් මේ මිරාජ් ෆයිටර් ජෙට් එකක් ඉරානයට ඉහළ අහසේදී දකින්නට ලැබීම තමයි ඒක ප්‍රධානම අවස්ථාවක් බවට පත් වුණේ. කෙසේ වෙතත් මේ UAE එක්සත් අරාබි එමිරාජ්‍ය ඍජු වශයෙන් මේ යුද්ධමය මෙහෙයුම් වලට සම්බන්ධ වූ බවට ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ එහෙම පිළිගත්තේ නැහැ. කෙසේ වෙතත් දැන් මේ කියන විදිහට විශේෂයෙන්ම අප්‍රේල් මාසේ මුලදී සිද්ධ වෙච්ච ඔය ලවන් දූපතේ ඉල්ලගච්ච ප්‍රහාරය වගේ දේවල් වලට UAE සම්බන්ධ වෙලා තියෙනවා. UAE වලට හොඳ එයාර් ෆෝස් එකක් තියෙනවා. ඒ ගැන කවුරුත් මම හිතන්නේ දන්නවා. ඒගොල්ලන්ගේ එයාර් ෆෝස් එකක් කියන්නේ ඒගොල්ලන්ට හොඳ කියන්නේ නවීන ඔය මිරාජ් ගුවන් යානා සහ වගේම F-16 ගුවන් යානා ඒගොල්ලන් ගාව තියෙනවා. ඒගොල්ලන්ට සැලකිය යුතු එයාර් ෆෝස් එකක් තියෙනවා. ඒකට ඒකින්ද ඒගොල්ලන්ට විශේෂයෙන්ම ඉරානය වගේ රටකට විරුද්ධව ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒකත් එක්කම ඉරානය විසින් අනික් පැත්තට එක්සත් අරාබි එමිරාජ්‍යයට බොහොම බරපතල විදිහට පහර දුන්නු බවත් අපි පහුගිය කාලේ දැක්කා. ඒ කියන්නේ ඉරානය සහ ඔය අනික් රටවල් එක්ක තිබ්බ ගැටුම තිබ්බ වෙලාවේ අතරම ඊශ්‍රායලයට වඩා පහර වැදුනේ UAE වලට. ඒ කියන්නේ ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල් ප්‍රහාර එහෙම කීප වතාවක් එල්ල වුණා තමයි. නමුත් ඊශ්‍රායලයට වැදුනට වඩා මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රමාණයක් එක්සත් අරාබි එමිරාජ්‍ය දිහාවට එල්ල කරා. ඒ කියන්නේ ඊශ්‍රායලයට වඩා මිසයිල් සහ ඩ්‍රෝන මේ එක්සත් අරාබි එමිරාජ්‍යයට එල්ල කරා. ඉතින් ඒ ඉරානය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර තියෙන දුර එච්චර ලොකු නැතිවීමත් ඒකට එක හේතුවක්. අනික එක තමයි ඒ දෙගොල්ලෝ අතර තිබිච්ච විරසකභාවය. අපි දන්නවා යුද්ධ පටන් ගන්න කලින් මැද පෙරදිග රටවල් උත්සාහ කරේ යුද්ධය පුළුවන් තරම් නතර කරගන්න. යුද්ධය පටන් ගත්තට පස්සේ එක්සත් අරාබි එමිරාජ්‍ය සහ සෞදි අරාබියාව කියන දෙකම මුලදී හිටියේ ඉරානයට පහර දෙන්න ඕන කියන ස්ථාවරේ. හැබැයි පටන් ගත්තට පස්සේ දවස් කීපයක් යනකොට සෞදි අරාබියාව තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා දැන් මේ වෙනකොට සෞදි අරාබියාව උත්සාහ කරනවා කොහොම හරි මේ ප්‍රශ්නය විසඳ ගන්න. ඒ අනුව දැන් සාම වැඩපිළිවෙලටත් සෞදි අරාබියාව පැත්තකින් සම්බන්ධ වෙලා ඉන්නවා. පැත්තකින් කිව්වට ඇත්තටම මේ ළඟින්ම සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි එක්සත් අරාබි එමිරාජ්‍ය දිගටම තමන්ගේ විරුද්ධත්වය දක්වමින් සිටිනවා ඉරානයට. එතකොට දැන් ඒකත් එක්කම එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඊශ්‍රායලය අතර තියෙන මිත්‍රත්වය, එතකොට තවත් සෞදි අරාබියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර තියෙන විරසකභාවය, ඒ දේවල්නොත් මෙතන වැදගත් වෙනවා. එතකොට ඉරානයත් මේ වෙලාවේ කරන්නේ මේ විදිහට ගල්ෆ් රටවල් අනික් ගල්ෆ් රටවල් සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර තියෙන දුරස්ථභාවය වැඩි දියුණු කරන්න ඔවුනොත් උත්සාහ කරන්නේ. නැත්තම් කළ යුත්තේ ඒක වැඩි දියුණු වෙන විදිහට කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ පසුබිමේ තමයි මේ කියන සිදුවීම් සිදු වෙන්නේ. එතකොට යුද්ධය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයට සහ සෞදි අරාබියාවට තියෙන වෙනස් මතය මෙතෙන්දී වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා ළඟදී එක්සත් අරාබි එමිරාජ්‍ය OPEC සංවිධානයෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා. ඒ වගේ දේවල් එක්ක මේ මැද පෙරදිග කලාපයේ තියෙන දුරස්ථභාවයන් නැත්නම් ඒ කලාපයේ තියෙන එදිරිවාදිකම් තමන්ගේ වාසියට ගන්න ඉරානයට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ වෙලාවක මේ නිවුස් එක එළියට එන එක ඉරානයට එක්තරා දුරකට වාසියක් විදිහට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ පසුබිමේදී ඉරානයට විරුද්ධව මේ විදිහට කටයුතු කිරීම සඳහා එක්සත් අරාබි එමිරාජ්‍ය ඍජුව කටයුතු කරලා තියෙනවා නම් ඒක වැදගත් සාධකයක් වෙනවා. ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ ආශිර්වාදය ඇතුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ඒකත් එක්කම අපි අනික් පැත්තට මතක් කරන්න ඕනේ ඉරානය විසින් එල්ල කරපු ප්‍රහාර හින්දා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ආර්ථිකයත් සැලකිය යුතු මට්ටමකට අභියෝගයට ලක් වුණා. ඒ වගේම අපි දැක්කා මේ ඊයේ පෙරේද ආපහු ගැටුම් පටන් ගන්නකොටත් සෞදි අරාබියාව වගේ රටවල් වලට නෙමෙයි
පහර දුන්නේ ඉරානය ප්‍රධාන වශයෙන්ම UAE වලට. ඒකත් ඉතාමත්ම වැදගත් කාරණයක්, ඉතාම මේ සලකා බැලිය යුතු කාරණයක් වෙනවා. එතකොට එතෙන්දිත් ඒගොල්ලෝ කරන්නේ එකක් ඉරානයත් එක්ක වැඩියෙන්ම ඉදිරිවාදීකම තියෙන රට නිසා UAE ටාගට් වෙනවා. ඒ වගේම තමයි අර ගල්ෆ් කලාපයේ අනික් රටවල් සහ UAE අතර තියෙන වෙනස්කම් හින්දා UAE ටාගට් වෙනවා. එතකොට එක්සතර බිමින් රාජ්‍යයත් අනික් පැත්තට ඉරානයත් එක්ක මේ විදිහටම ඝට්ටණයට මේ සූදානමින් සිටිනවා කියන එක පේනෙන්න තියෙනවා. එතකොට ඒත් එක්කම අපි පහුගිය දවස්වල දැක්කා එක්තරා අවස්ථාවක ඉරානය පැත්තෙන් තාර්ශනයක් ඇවිල්ලා තිබුණා එක්සතර බිමින් රාජ්‍යයට හමුදා ගොඩ බස්සන කතා බහක්. ලොකු හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න නම් ඉරානයට හැකියාවක් නැති වුණත් පොඩි කණ්ඩායම් ගොඩ බහැලා නිකන් ගහලා දුවන විදිහේ කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තියෙනවා කියන බය සමහරු තුල තියෙනවා. එතකොට ඒක නිසා මේ එක්සතර බිමින් රාජ්‍ය මේ ඒ සම්බන්ධයෙන් තව දාණයෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔය අපි ගත්තොත් එහෙම හොර්මුස් සමුද්‍ර සංධිය පැත්තෙන් ගත්තාම ඉරානය සහ UAE වල සමහර ප්‍රදේශයන් අතර තියෙන දුර එච්චර ලොකු නැති නිසා. මෙතෙන් තව දැන් මතක් කරන්න ඕනේ අප්‍රේල් මාසේ නැදදී චීනයේ සංචාරය කළ අබුඩාබි වල කිරුළ හිමි කුමාරයා. එතකොට චීන නායකයා සී ජින්පින් ඔහුට කියන්නේ අබුඩාබි කුමාරයාට සාම වැඩපිළිවෙලක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළා. දැන් ඇයි ඒක අබුඩාබි කුමාරයාට ඉදිරිපත් කරේ වගේ ප්‍රශ්නත් කෙනෙක්ට නැගෙනවා. ඒක නිකන් චීනය නොකියා කියපු පණිවිඩයක්ද කියන එක පිළිබඳව ප්‍රශ්න නැගෙනවා. මීට කලිනුත් අපි ඔය ගැන කතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ පසුබිමේ ආපහු ගැටුම් පටන් ගත්තොත් එහෙම ආපහු සැරයක් එක්සතර බිමිරයට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් සහ සමහර වෙලට එක්සතර බිමිර රාජ්‍යත් ආපහු යුද මෙහෙයුම් වලට එකතු වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක අපිට දැන් මේ යන විදිහට පෙනී යනවා.